යුගය මොහොතේද පින්වන්ත අපේ ස්වාමීන් වහන්සේගේ මේ පින්වන් රුව දකිනා ගමන් උන්වහන්සේගේ පින්බර හඬින් ජීවිතයට අති ගෞරවනීය අපේ වජිර හාමුදුරන් වහන්සේගේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසර නායක හාමුදුරන් වහන්සේ තා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න මේ අවස්ථාව තුලදී ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුනේ මේ කවුරුත් දන්න ඒ වගේම බණ අහලා තියෙන අපේ හාමුදුරනේ මට කියන්න ඕන මේ වචනය තරුණ පිරිසක් මැත්තේ කතා කරලා මේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කිව්වා නායක හාමුදුරන්ගේ බණ අහලා අපි හැදිච්ච තරුණයෝ කිව්වා. ඇත්තටම මට ඒක හරි හදවතට දැනෙච්ච වචන කීපයක්. ඉතින් නායක හාමුදුරන් වහන්සේගේ වචනයක් මේ ඇත්තන්ට කියනකොට ඇත්තෝ ඒක පිළිපදිනවා. නිසා ඒක ඊ타ත්ම වටිනවා. ඉතින් ඒක අපේ නායක හාමුදුරන් වහන්සේගේ පෙර සංසාරයේ ලොකු පිනක්.
ඒ පින තමයි අද නායක හඳුරු ඇත්තටම දකින්නකොටත් ඒ පින්වන්ත මූණ අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ අවස්ථාව තුළ නිකබරටිය සමුද්‍රා පිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනෙහි පරිවේනාධිපති ඓතිහාසික ගන්නෑව පුරාණ රාජමහා විහාරාධිකාරී සාත්‍රපති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම පණ්ඩිත හාමුදුරන් වහන්සේට ඊ타ත්ම ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාව තුළදී ධර්ම දේශනා සිදු කිරීම සඳහා ආරාධනා කරනවා. තුන්වතාවක් නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්ද වෙන්න කවුරුත් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති මාතාපිතු පට්ඨානං පුත්තදාරස්ස සංගහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමන්තිති සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී ගෞරවනීය මාහිම්පාණන් වහන්ස එවැගේම බෙන්තර උඩකොටුව බීමතිත්ත රජමහා විහාරාධිපති විශ්‍රාමලත් ගරු පරිවෙනාධිපති ගෞරවනීය අපේ උරුමුත්තේ වජිර පණ්ඩිත හාමුදුරුවන්ගේ සෙනෙහබර ලොකු හාමුදුරුවෝ ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයෙන් අවසරයි සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්ට ඕන කරන යුතුයකමක් සිද්ධ කරන්නට පින්කමේ මුඛ්‍යම අරමුණ තමයි දැන් සතියකට දවස් 7කට විතර එහාදී මගේ විශ්වවිද්‍යාල අවදියේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් වුණ අපේ ඌරුමුත්තේ වජිර පණ්ඩිත හාමුදුරුවන්ගේ අම්මා නැති වුණා. එතුමිය අපි අතරින් සදහටම වෙන් වෙලා ගියා. මට ඒ අවසාන කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබ්බේ නැති හින්දා මං කල්පනා කරා වජිර හාමුදුරුවන්ට කරන ගෞරවයක් විදියට අද 7 දවසේ ධර්ම දේශනාව සිද්ධ කරලා දෙන්න මේ ගම්වල අම්මලාට තාත්තලාට බණ ටිකක් අහන්න අවස්ථාවක් කරන් දෙන්න. කටයුතු මොන විදිහට තිබ්බත් වජිර හාමුදුරුවන්ගේ තියෙන සත්පුරුෂ ගුණයන් නිසාම මං අද මේ පින්කමට මං ඒ ගෙදර ඇවිල්ලා බණ කියන්නම් කියලා කිව්වේ. නමුත් විශාල පිරිසකට බණ අහන්න ඉඩකඩ සලස්වන්න ඕන නිසා පන්සලේ ගෞරවනීය අපේ පදුම හාමුදුරුවන් වහන්සේ මේ පින්කම හරි අපූර්වට ඉක්මනට සංවිධානය කරා. මං හිතන්නේ මං පෙරේදද කොහෙද කිව්වේ මේකට එන්නම් කියලා. කෙසේ නමුත් ඒ ගුණවතී මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න එතුමියගේ පරලොව ආත්ම භාවය සැපවත් කිරීමේ අරමුණින් තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. දැන් මේ බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාම කල්පනා කරගන්න ඕන කාරණයක් තියෙනවා පින්නතුණි. ඒ තමයි කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය නිකං නිස්කාරණේ විනාශ වෙන්න කලින් අපි දැනගන්න ඕන තේරුම් ගන්න ඕන කොහොමද මේකෙන් මේ වැඩක් ගන්න කියලා දැනගන්න. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ අපි ඇත්තටම මොකට මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවද? පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක හරි දුර්ලභයි. සංසාරේ කල්ප ගානක් දුක් විඳින්න ඕන පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න. සංසාරේ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. මේ පින්වත් සියලු දෙනාට ඒ වාග්යවන්ත අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම පින්නතුනි අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදීද? එහෙම සැකයක්වත් නැද්ද?
සංසාරේ කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකේ පින්නතුනේ අපි තේරුම් ගන්න ඕනේ, අපි දැනගන්න ඕනේ ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ නිස්කාරණේ නාස්ති වෙන්නේ නැතුව මේකෙන් ඵල ප්‍රයෝජන කොහොමද භුක්ති විඳින්නේ කියලා දැනගන්න. පළවෙනි කාරණය තමයි මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපි පුදුම විදිහට ඔට්ටු වෙනවා. ජීවත් වෙලා ඉන්න කාලය තුල අපේ ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කරගන්නේ නැතුව අපි හරියට වෙහෙසෙනවා පින්නතුනි මේ අනුන්ගේ දේවල් වලට නැහින්ද. මේ කාලය තුල අපි හරියට වෙහෙසෙනවා අනුන්ගේ දේවල් වෙනුවෙන් පෙනීන්න. ඔය භෞතිකයත් එහෙමයි පින්නතුනි, ආධ්‍යාත්මයත් එහෙමයි. බලන්න ඔය භෞතිකමය අතින්වත් අපි කුඩ බාණ්ඩ කියලා බනින්න එපා පිටිපස්සේ කට්ටිය පේන්නේ නැහැ කියලා. ඔය කොයිට හපම් පින්නතුනි වැහලා අල්ලපු කුඩෙන් වතුර ඇඟට වැටෙනකොට ඔය හරි පරිස්සමට මේ භෞතික ලෝකයේ තුල අපි හම්බ කරන දේවල් වලින් අපි නැහෙන ඒ වගේ අපි වැඩිපුරම හම්බ කරන්නේ, අපි වැඩිපුරම නැහෙන්නේ අපේ පාවිච්චියටද අනුන්ගේ පාවිච්චියටද? අනුන්ගේ පාවිච්චියට. දැන් බලන්න ඔය මං කියන්නේ ඉතින් පින්නතුනේ අපි අපිට කියලා නම් කරගන්න දෙයක් නෑ මේකේ. ඔය පොඩි දෙයක් බලන්න. ඇත්තටම මිනිස්සු ඔය සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳයන්ද? ගෙවල් වල ඉන්නකොට ඔය ගහලා ඉඹ ඉඹා ඉන්නවද? නෑ. නැත්තටම යහන්න. එතකොට රත්තරම් බඩු පළඳින්නේ කාට පේන්නද? ගෙදර ඉන්නකොට කවදාවත් ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු දාගෙන ඉඳලා තියෙනවද? මං කියන්නේ ආසාවටව නෑනේ. දැන් මට කියන්න ඕන හොඳ අපිට කියලා කරගන්න දෙයක්. දැන් අද එනකොට ඔය කී පාරක් ඇඳුම අරගෙන බැලුවද මේක අඳිනවද අර කඳිනවද කියලා? ගෙදරට අඳින්නේ අර ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? එහෙමනේ. අර ගෙවල් වල තියෙනව නේද අර කැබිනට් වල ඔය පැන්ට්‍රි කබඩ් වල වීදුරු බඩු. ඔයගේ තියෙනව නේද ඔය තැටිපිකන් බෝල් අනම්මනම් තියෙනවනේ. සම්මත් ජාතියකට ඔව ඇදලා එළියට නම් බත් කාලා තියෙනවද වගේ? ඔය අහුවෙන මඩක්කුවේ ඇතිලි අප්පල්ල බෙලෙප්පි ගානේ මොකේ හරි කනවා මිසක්ක ඒත් නෑ. අර අපේ ගෙවල් වලට ගේනව නේද පින්නතුනේ කඩවල් වලින් ඔය සෝපා සැටි පුටු සෙට් එහෙම. ඔව ගෙනාපු ගමන් මොකද කරන්නේ? වහලා දානවනේ. ටෙන් රෙදි වලින්ද වහන්නේ මේ. වහනවා විතරක් නෙමෙයි පින්නතුනේ ඉඳ ගන්න පැත්ත බිත්තිය පැත්තට ආරවනවා. ඇයි? ළමයි නගිනවලු. ඒකන ලක්ෂ ගණන් දීලා පුටු ගෙනාලා අර කොළඹ පිල් ගැටි උඩ ඉඳගෙන බත් කනවා. භෞතිකමය අතින් මං කියන්නේ කවුරුත් අපි හම්බ කරන දේවල් වලින් අපි විඳිනවා හරි අඩුයි. අපි බොහෝ දේවල් කරන්නේ අනුන්ට පේන. මේ ගම්වලත් ඉන්නවද අර කැසට් එකක් ගෙනාපුවාම ගමටම සින්දු අස්සන මිනිස්සු. මෙහෙනම් නැතුවද එහෙම? මතක් නැති අපේ අහවලා ආයේ කියලා. බණ පිරිත් දාන කොටත් එහෙමනේ. ඒ අර අපූර්වට බණ දාලා උයනවා. නෑ කමක් නෑ මං කියන්නේ අර එහෙම. මිනිස්සු ගොඩක් අපිට කරගන්නවට වඩා බලන්නේ අර එළියට පෙන්වන්න හදන. අපි ආධ්‍යාත්මයත් පොඩ්ඩක් බලමු.
මම මේ කියනවා හෙට ඉඳන් ඉතින් පිළිවෙලක් වෙන්න ඕන හොඳේ. නැත්තම් තේරුමක් නැහැනේ මං නිකවරට ඉඳන් ආපු එකේ. ඔය ජීවිතේ දැන් සමහරු දැන් ටයිල් ටිකක් එහෙම අල්ලන්නේ බුදිය ගන්න කාමරේටද ස්තූපෙටද ඉස්සරලම සාලෙටද එක්ක සාලෙට නැත්තම් ස්තූපෙටනේ ඇයි ලැජ්ජයි බෑලු අර බුදිය ගන්න කාමරේට අල්ලගත්තා නම් මොකද වෙන්නේ එහෙම අපිට සැප විඳින්න උවමනාවක් නැහැ අපිට ඕනේ මොකද්ද අපිට ඕනේ අර හරියට බොහෝ දේවල් එළියට පෙන්වන්න ඕක හෙට ඉඳන් නවත්තන්න. අපේ ජීවිතයේ සැප සතුට තීරණය කරන්න ඕන කවුද? ඒක අපි තීරණය කරන්න ඕන. ඔය ජීවිතේ වැඩිපුරම අකුසල් කරන්නේ පින්නතුනි. අනුන් මතනේ දැන් මේ අම්මලා තාත්තලා මේ පැතිවලත් ඔය අරක්කු බොන මිනිස්සු ඉන්නවද නැහැ? මේ හොඳයි එහෙනම් නැහනේ. ඔය ගෙවල් වල අඩනබර වෙනවද මේ පැතිවල නැතුව ඇති බොන්න නැති හින්දා නෑ බොන්න නැත්නම් ගොඩාක් ප්‍රශ්න වෙනවා අඩු ඒ කියන්නේ ඌරු මුත්ත හොඳයි ඔය මේ වෙනකොට කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා තියෙනවද දෙක කුණු හරප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට ජීවිත එකම එක කුණුහරපයක් හරි කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කවදාවත් කුණුහරපෙන් බැනගෙන තියනවද? කාටද බනින්නේ? අනුන්ටනේ. පව් පිරෙන්නේ අනුන්ටද? ලැජ්ජ නැද්ද න අනුන්ට කුණුහරපෙන් බැනලා අපිට පව් පුරව ගන්න? මොකටද? මේ පොල් ගහනවද නැහැ? මං කියන්නේ උයන්න පිහින්ද නෙමෙයි ඔය මේ. අපි හිතමු දැන් ඔය රබර් එහෙම හොරෙන් කපනවද මෙහෙ නැහනේ. නැතු වෙති. ඌරු මුත්ත හොඳයි. මොකවත් ප්‍රශ්න නැහැ. මොකක් හරි එහෙම වුණා නම් මොකද වෙන්නේ? කියනව නේද ඔය ඇඹරියන් වකුටුයන් කොරවයන් නේ කැරකිලා වරෙන් ඔහොම කියනවනේ. ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා පොල් ගහන්න. මේ පිට වෙන හැම වෛරයක්ම පිට වෙන්නේ අපිටද අනුන්ටද? දැන් මෙතන ඉන්න අපේ තරුණ මහත්තුරු අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න ඕනේ මම්මගේ ජීවිතේ එකපාරක් හරි කාට හරි තෝ කියලා හරි කතා කරා නම් කතා කරේ මටද අනුන්ටද? අනුන්ටනේ. ඒ මොකටද අනුන්ට එහෙම කතා කරන්නේ? පව් පිරෙන්නේ කාටද? වෙන මොකවත් ඕනේ මේ ටිකවත් හෙට ඉඳන් පිළිපදින්න ඕනේ. මිනිස්සු වෛර කරා නම් වෛර කරේ කාටද? ඔය තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේකට බොක්කෙන් උත්තරේ දෙන්න ඕන හොඳ? මම මේක කාගෙන්ද අහන්නේ? අර මෙහෙ බොන්නේ නැහැ කියපු හින්දා මෙහෙ ප්‍රශ්න නැතුව ඇති ටිකක් අර බොන පැතිවල මේක වැඩි. ඌරු මුත්තේ තාත්තලාගෙන් මෙහාට අයත් කියෝන් ඈ. දැන් ඕන් තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලාගෙන ඉන්න ඕන හාඳුරු මොනවාද අපෙන් අහන්නේ කියලා. මේ වෙනකොට ගෙදර දරුවෝ ඉස්සරහ කුණුහරප කී පාරක් කියලා දෙනවද? ඔන්න නිකන් ඔහම බනහන ගමන් කල්පනා කෙරුවා. තාත්තලා යහපන්කම් ඈ. ඔය ඒ වීරක්‍රියාවේ තරම පේනවද දැන්? මොකක්ද තාත්තලාගේ තියෙන පෞරුෂය? මේ වෙනකොට කී ගමනක් විතර බිරිඳට තඩි ගහලා දෙනවද? කාගෙන්ද මේ අහන්නේ? ඌරු මුත්තේ තාත්තලාගෙන්. හොඳ පැහැදිලිද මං කියන එක? දැන් ඔහොම තට්ටුවක් දාලා බලන්න ඕනේ මං කී ගමනක් මගේ බිරිඳට තඩි ගහලා කුණු හරපෙන් බැනලා තියනවද කියලා.
පවුද පින්ද කී ගමනක් දරුවෝ ඉස්සරහ වැරදි විදිහට කටයුතු කරලා තියෙනවා මතක තියාගන්න අපි අපේ ජීවිතය නැති කරගෙන තියෙන පින්වතුනි මිනිස්සු ජරාවට පත් වුනහම ව්‍යාධියට පත් වුනහම තාත්තලා විතරක් නෙමෙයි ඔය මෙතන මේ තරුණයොත් ඉන්නවනේ මං කොල්ලොන්ගෙනුත් අහන්න පුතේ කී ගමනක් විතර අම්මට බැනලා තියනවද ඇයි බයින්නේ නැද්ද මේ පැත්තේ නැතුව ඇති ඌරුමුත් හොඳයි නිකන් ඔය තරුණයෝ කල්පනා කරන්න ඕන හොඳේ කී ගමනක් මම්මගේ තාත්තට තෝ කියලා තියනවද කී ගමනක් මං අම්මගේ තාත්තගේ හිත රිද්දලා තියනවද මේ අවුරුද්දේ මුල් සතියනේ තාම යන්නේ මේවා පිළිවෙලින් පිළිවෙලට මතක් කරන්න මතක් කරලා ජීවිතේ වෙන එක දෝෂයක්වත් නැතුව හදාගන්න බලන්න මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද අපිටද අනුන්ට පව් පිරෙන්නේ කාටද අපිට මිනිස්සු ඊරිසියා කරන්නේ කාටද අපි අපිට කවදාවත් ඊරිසියා කරනවද ඔය මෙහෙ ඉන්නවද ඊරිසියාකාරකම් තියෙන මිනිස්සු මෙහෙත් වන්නයින් ගහනවද නැතු ඇති මෙහෙ හොඳයි මහදේකට නෙමෙයිනේ පින්නතුනේ ඔය කුඹරකින් හොදාගෙන ගියපු වැලි ටිකක් ඇදලා ගොඩ දාගන්න පුළුවන්ද බුදුම හදිසියන්න තියෙන මිනිස්සුන්ට ඔය අර අස්වැසුම තියෙනව නේද මේ ඔය සමෘද්ධිය කියලා ඉස්සර දුන්නේ ඔය කවදා හරි මැරෙනවා පින්නතුනේ ඕක හින්දා බලන්නකො අස්වැසුම හින්දා ඇයි අපි හිතමුකෝ ගෙදරක වැඩ කරන කෙනෙක් විදේශ රැකියාවට ගියා කියලා ආයෙත් මෙහෙන් තානාපති සේවයට යනවා ගෘහ සේවයට මිසක් කන්නේ ගියපු ගමන් ගම්වල මිනිස්සු පෙස්සන් ගහනවා මොකේද අරුන්ට අස්වැසුම දෙන්න එපාලු අරකගේ ළමයා පොලිසියලු උගේ ළමයි රටලු බුදුම කැතකන්නේ දෙන්න මේ හැම එකක්ම කරන්නේ අනුන්ට වල කපන්න වල කැපෙන්නේ කාටද පුළුවන් නම් හෙට ඉඳන්වත් ඔය අනුන් ගැන හොයන එක නවත්තන්න හෙට ඉඳන්වත් ජීවිතේ අපිට යමක් කරගන්න බලන්න දැම්මට කියන්න අපි අපිට කියලා මොනවද කරගන්නේ මේ පින්නතුන් කවදා හරි කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු හින්දාද අපි කේන්ති ගත්තේ පින්නතුනේ අනුන් හින්දා අපි වෛර කරේ අනුන්ට අපි දෙස් දෙවල් තිබ්බේ අනුන්ට අපි ඊරිසියා කරේ අනුන්ට ජීවිතේ සැක කරා නම් හෝ සැක කරේ කාවද අපි කවදාවත් අපි අපිව සැක කරලා තියනවද කාවද සැක කරේ අපි අනුන්ව සැක කරේ ඒ කරලා විඳෙව්වේ කවුද අපි මොකටද අනුන් සැක කරලා අපි විඳවන්නේ ජීවිතේ තමන් ගැන හිතන්න පුරුදු වෙන්න එක දවසක්වත් කල්පනා කරලා තියෙනවද මං කොහොමද මෛත්‍රිය සකස් කරගන්නේ කියලා මං කොහොමද හිතේ සනසීමෙන් ඉන්නේ කියලා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල පුරුදු වෙන්න පින්නතුනේ මැරිලා යන්න කලින් අපිට මොකක් හරි කරගන්න දැන් ඔයත් අහන්න ඕන මොනවද කරගන්නේ කියලා පින්නතුනේ මරණ මංචකේ අවසාන මොහොතේ අපිට මතක් වෙන්න ඕනේ ආයිතින් මෙතන ඉන්නවද කවුරුවත් අවුරුදු 7-800ක් ජීවත් වෙන නෙමෙයි බොහොම පොඩි කාලයනේ පින්නතුනේ මේක තියෙන්නේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන් බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්
අපි එනකොට අරගෙන ආපු දේකුත් නැහැ යනකොට අරගෙන යන දේකුත් නැහැ. අපේ කියලා තියෙන හැම දෙයක්ම මැද්දෙන් අපිත් එක්ක එක්කහුව වෙච්චා. මේ මුළු සංසාරෙම සසර ගමන කෙලවර වෙන කල්ම අපිත් එක්ක ඉන්න තියෙන්නේ පින්නතුනි මේ කරගත්ත පව් ටික පින් ටික විතරයි. එනිසා මම පොඩි යෝජනාවක් කරනවා මේ පින්නතුන්ට. ඔය මේ පන්සලට දානේ තියෙනවා නේද මාසයකට සැරයක්වා. ඔය මාසයකට සැරයක් පන්සලට දානේ ගේනකොට දූදරුවොත් එක්ක එන්න. මාසයකට සැරයක් පන්සලට දානේ ගේනකොට දරුවොත් එක්ක ඇවිල්ලා දරුවන්ට කියලා දෙන්න මේ පුතේ සරෙප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාවේ. මේවට ඉතින් වෙලාවක් නම් නැතුව ඇති. මෙහෙත් ඉන්නවා දර දානේ ගෙනල්ලා පූජා කරන්න නැතුව තියලා යන මිනිස්සු. නැතුව ඇති මං හිතන්නේ. මේ හොඳයි. පුදුම හදිස්සියන්නේ තියෙන්නේ. ඔය මෙතන ඉන්න එක තරුණයෙක්වත් මේ පන්සලේ බුදුගේ ගෙදර දාන එක දවසක් ගෙනල්ලා පූජා කරලා තියෙනවද? ඔහොම පුතේ හදවතට තට්ටුවක් දාලා අහලා බලන්නකො. කවද්ද අන්තිමට ඔය අතින් ඔය උඩහා තියෙන ඔය බොමලු හැමදුවේ කල්පනා කරලා බලන්න මම කවද්ද අර සමාධි බුදු පිළිමේ ගාව ඇවිල්ලා උදුළු ගාලා මල් පැලයක් හිටවලා තියෙන්නේ. මේ කවුරු වෙනුවෙන් කරගන්න දේවල්. එක පැත්තකින් සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය. අනෙක් පැත්තෙන් අපේ ආධ්‍යාත්මික ශික්ෂණය දියුණුව. එනිසා පින්නත් සියලු දෙනාම ටික ටික පුරුදු වෙන්න ඕන. ඔය මාසයකට සැරයක්වත් දානේ ගේනකොට ඔය වෙලාවක් නැහැ කියන ඒවා නම් බොරු පින්නතුනේ. මරුණාම ඇති හැටි වෙලාව තියෙනවනේ. ඔය දැන් විදේශ ධර්ම දේශනාවලට එහෙම ගියපුවාම මම අහනවා අම්මා තාත්තා අසනීප වුණාම මොකද දැන් ඔය ඉඳලා කරන්නේ? ඉතින් යන්න විදියක් නැහැනේ කියනවා. මං අහනවා මරුණාම මොකද කරන්නේ? අපූර්වට දවස් දෙකකින් එන්නේ නැද්ද කොහේ හිටියා? එනවා. ඔය මරුණාම ඕන එකට වෙලාව තියෙනවා පින්නතුනේ. මරුණාම හැම තැනකින්ම නිවාඩු හම්බෙනවා. මරුණාම ඕන තරම් දැන් මේ නීතියක් දාන්නකො පාන්සකූලට එන්නේ මැරිලා දවස් දෙකකට පස්සේ එළි වෙනකම් පන්සලේ හිටියොත් කියලා ඒත් ඉන්නවා. එක පයක් විනාඩි 10ක් නෑ ගෙනාවු දානෙ ටික තියලා පුදලා පූජා කරලා යන්න. මේ අම්මලාට තාත්තලාට මාසෙට පැයක් දෙකක් තියෙන්න ඕනේ. ඉතින් මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. මේ මාසෙකට දවස් දෙකක් විතර ඇවිල්ලා දරුවොත් එක්ක ඇවිල්ලා මේ පන්සලේ ඔය බොමලු අමදලා චෛත්‍ය මලු අමදලා අර බුදු පිළිමේ ගාව සුද්ධ පවිත්‍ර කරලා යන්න. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. ඔය ශ්‍රමදාන වලට එහෙම එනවා මම දැකලා තියෙනවා. ළමයි අම්මව තියාගෙන ඇවිල්ලා ශ්‍රමදානෙට බානවා පින්නතුනේ බයිසිකලේ. එයි නැත්නම් වැටෙනවනේ. ශ්‍රමදානෙට කඩුල්ල ගාවින් දාලා හැරමිටිය දීලා පුතා යනවා. ශ්‍රමදානෙට නෙවිදිය අම්මලා හැරමිටියෙන් එන්නේ. වැඩිපුරම මේ පන්සලේ ශ්‍රමදාන වලට එන්නේ අම්මලාද තාත්තලාද? අම්මලා නැත්තම් තියෙයි මේ ශාසනේ. එහෙම වෙන්න ඕනේ නෑ. මේ අපේ ගමේ පන්සල මේ තරුණ මහත්තුරු අපේ තාත්තලා එක්කහුව වෙන්න. මේ වගේ මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන්න ඕන. බෞද්ධ ප්‍රබෝධය ඇති වෙන්න ඕන. ඒ පොදු කටයුතු වලට එක්කහුව වුණාම අපේ පෞද්ගලික ආත්මය හැදෙනවා පින්නතුනේ. ඊට පස්සේ අර පුළුවන් නම් ලබන මාසේ දානේ තියෙන දවසේ ඉඳන්වත් කරන්න. ඔය දානේ තියෙන දවසටම අපිට බැරි වේද හාල් හුණ්ඩු භාගයක් විතර වැඩිපුර තියාගන්න. මම අර එදාටම කරන්න කියන්නේ පින්නතුනේ එදාට උයනවනේ මොනවා හරි වැඩිපුර හොඳට.
අර එක බත් පාර්සලයක් වැඩිපුර බැඳගෙන නැත්නම් මේ ගංගෙවල් වල රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු බැරිදෝ කර දාන්නේ දීලා එන ගමන් අර මනුස්සයට දීගෙන එන්න බැරිකමද නොකරනකමද පිං සිද්ධ වෙන්නේ නැද්ද කන බත් කටක් ගානේ පින් දෙයි දරුවෝ ඒවට හුරු වෙයි මේ ගම්වල ඕන තරම් ඉන්නවා වයසක අම්මලා තාත්තලා අපේ මේ තරුණ මහත්තුරුන්ට අපේ දුවලට පුතාලට බැරිද පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න මාසෙකට සැරයක් එක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පැනඩෝල් කාඩ් එකක් අරගෙන දෙන්න සිද්ධාලේප කුප්පියක තරමින් දෙයක් පිං සිද්ධ වෙන්නේ නැද්ද මේ බොහොම පුංචි දේවල් මේවා පුතේ කරන්න අම්මලා තාත්තලා මේවා කරන්න දරුවොත් එක්ක එකතු වෙලා කරන්න දරුවෙකුට මාසෙකට සැරයක් එක කොපි පොතක් අරගෙන දෙන්න පිං සිද්ධ වෙනවා එනිසා ඔය ලැබපු මිනිසත් භවයෙන් ගන්නවා නම් වැඩ දැන් ඔය ඇත්තෝ බලයි මේවා වැඩද කියලා මේවා තමයි වැඩ පින්නතුනේ මේ වගේ තමයි හුරු වෙන්න පුළුවන් ජීවිතේ හුරු වෙන්න මදුරුවෙක්වත් මරන්න නැතුව ඉන්න මම දැකලා තියෙන ඔය සමහර ගම්වල අර බල්ලෝ ඉන්නව නේද බයිසිකල් වලට පන්නන්නේ කොල්ලෝ පොළු අරගෙන යනවා මොකේද බල්ලා පන්නනකොට හක්කට ගහනවා කවදාවත් එහෙම කරන්න එපා මන්නම් කියන්නේ මදුරුවෙක්වත් මරන්න එපා කියලා අපිට මතක් වෙන්න ඕන මම්මගේ ජීවිතේ කවදාවත් ප්‍රාණඝාතයක් කරලා නැහැ කියලා එච්චරයි සරලයි අර ගෙදර ඉන්න බල්ලට පූසටවත් ගහන්න එපා පින්නතුනේ දැන් බැරි වෙලාවත් ඔය ඇත්තෝ යනකොට ඔය හොරා කන පූසෝ ඉන්නව නේද ගෙවල් වල කොහොමද දැන් ගෙදර යනකොට අර කහාල් මැස්සු මුල පතුරු ගහ ගහ හිටියොත් එහෙම ආයෙත් අහුවෙච්ච එකෙන් ගහනවනේ සුමානයක් විතර බතුත් නැහැ මේ මදුරුවෙකුටවත් හිංසා නොකර ජීවත් වෙන්න බලන්න ඔය මොකක් නැතත් මම මේ බොහොම මං රුපියල් 200ක්වත් වේදන් වෙන පින්කමක් කිව්වේ නෑ තව මේවා හරි පහසුයි මේවා හරි ලේසි ජීවිතේ අම්මගේ තාත්තගේ කටයුතු ටිකට ඊළඟට ප්‍රමුඛතාවය දෙන්න අම්මගේ තාත්තගේ කටයුතු වලට හොඳ ප්‍රමුඛතාවයක් දෙන්න දැන් ඔය ප්‍රමුඛතාවය දෙන්න කියලා කියපුවා මම මේ කියන්නේ පින්නතුනේ මැරෙන්න කලින් මේව කරන්න ඕන කියලා හොඳ දැන් මෙතන තරුණ දුවලා පුතාලා ඉන්නවා දූ දරුවෝ සෑහෙන්න ඉන්නවා මම මේ අහන්නේ මේ සෑම කෙනෙක්ගෙම ඔය නේ කවද්ද අන්තිමේට කිව්වේ අම්මට තාත්තට ජීවිතයටවත් කියලා තියෙනවද මම අම්මට ආදරේ කියලා ජීවිතයටවත් කියලා තියෙනවද මම තාත්තට හරි ආදරේ කියලා එදිරිවාදිකම් නැති හතුරුකම් නැති කාත් එක්කද සමහර දරුවෝ කියනවා මම අපේ තාත්තත් එක්ක වැඩිය හොඳ නෑලු සමහර දරුවෝ කියනවා මං අපි අම්මලත් එක්ක වැඩිය නෑලු මොනවාද වැඩිය නෑ හොඳ නෑ කියන්නේ ලැජ්ජ නැතුව කියනවා මෙහෙත් ඉන්නවද උරුමුත්තර නැති වෙති අර මොකවත් එහෙම නෑ කිව්වනේ අවුරුද්දට සැරයක් විතරනේ අර සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්තයක් 60ක් අරගෙන ඇවිල්ලා ඔය මෙහෙත් තියෙන මොනවා හරි පටවගෙන යනවා එහෙම දුවලා පුතාලා තමයි ඉන්නේ අවසානයේ මලගෙදරට එන්නේ අර වංශවත් විදියට මතක තියාගන්න හැබැයි ඔය සමහර අම්මලා ඉන්නවා අම්මලාටත් ලොකු ඒ ළමයි අර ගෙදර කණ්ඩ දෙන ලේලි ඉන්නව නේද ගෙදර බලන පුතා ඉන්නවනේ
පිම්පඩි එක්කහුව කරලා අර පිටේ ඉඳන් එන දරුවන්ට දෙනවනේ. මෙහෙම නැතුවද? ಗುಣ කියන තරමක් කියන්නේ කාගේද? අර පිට ඉන්න දරුවන්ගේ. ලොකු කවුද? පිට ඉන්න ළමයි. මුණුබොරන්ටත් එහෙමයි. මේ තියෙන මොනාහරි එක්කහුවලා විකුණලා ඔතල පතල දෙන්නේ පිට ඉන්න. මම පිට නොසලකා හරින්න කියනව නෙවෙයි. අම්මගේ තාත්තගේ මොන අඩු පහඩු තිබ්බත් මට ඊයේ පෙරේද අම්මා කෙනෙක් කියනවා හාමුදුරනේ හරි සතුටුයි ඔබ වහන්සේගේ බණ අහලා මගේ අවුරුදු 20 දුව මගේ රෙදි ටික හොදලා දෙනවා. බලන්න කවදාවත් එතකොට අම්මයි දුවයි අතර ભેදයක් ඇති වෙනවද? පෙනුතුනේ පොඩි හරි කෙනෙහිලිකමක් අපෙන් ඇති වුණොත් ඒක දරා ගන්න බැරි අම්මා තාත්තා මොකද කරන්නේ? ආවේගය පිට වෙනවා. ඒ ආවේගය තුලින් දරුවෝ අම්මයි තාත්තයි එක්ක වෛර පරිමහනවා. ඒ ආවේගයේ ප්‍රතිඵල තමයි සමහර අම්මලා තාත්තලා කියනවා නේද තොටනම් බින් අඟලක්වත් දෙන්නේ නැහැ කියලා. අපූර්වට කියන තොපිට ලියන්නේ නැලු. මතක තියාගන්න. ගෙවල් වල 7-800ක් ඉන්නවද? නෑ බොහොම පොඩි පිරිසනේ. ඔය දැන් නම් ඔය ගොඩක් දරුවෝයි අම්මලයි තාත්තලයි අතර බින්නකම් ભેදකම් ඇති වෙන හේතු තියෙනවා. ඔය මේ පැතිවලත් ඔය එක එක මද්ද්‍රව්‍ය තියෙනවද නැහැ? නැතුව ඇති. මේ හොඳයි. බොන්නේ නැහැ, ප්‍රශ්න නැහැ. ගංජා සිගරට් මොකවත් නැහැ. මේ පොඩි දරුවගේ ඉඳන් තරුණයාගේ ඉඳන් හරි කම්මැලි කොල්ලෝනේ දැන් ගංගෙවල් වල ඉන්නේ. අර බොයිලර් පාට් එකෙන් හරි පුදුම විදිහ අලසකමක් තියෙන. දැන් ඉන්න තරුණයෝ හිතාගෙන ඉන්නේ පුතේ මේවා හරි වැරදි හොඳයි. අර මම කියන දේ හරි කියලා. ඒක යෞවනයේ තුල ඇති වෙන හැඟීම. මම කියන එක හරි මට දැනෙන එක හරි අනිත් කට්ටිය වැරදි. මේවත් එක්ක නේ ගෙදර එනකොට කොහොමත් රෑ 11-12වත් වෙනවනේ කොල්ලෝ ගෙවල් වලට එනකොට. උරුමුත් එහෙම නැතුවත් ඇති සමහර විට. මේ තියනවද අර මරණාධාර සමිති තියනවද? ඔය මම පොඩි යෝජනාවක් කරන්නේ මරණාධාර සමිතියට. මේවා ඉතින් ජීවිතේටවත් කරන්න බැරි වෙයි. හේතුව ඔය සමහර සමිතිවල සභාපතිලා ඉන්න උන්දලා හිතන් ඉන්නේ දිසාපතිලා කියලා. මෙහෙම නැතුවද? ඔය පන්සල් වල දායක සභාවල එහෙම හරි ගණන්කාරකම අය පඩි හම්බෙන්නේ. ඒ පුළුවන් නම් මරණාධාර සමිතියෙන් මේවා කරන්න. මේ ගමක කෙනෙක් අසනීප වුණාම දැන් මෙහෙ මරුණාම කීයක් දෙනවද? 50ක්වත් දෙනවද? ඔය දෙන කීය හරි කමක් නැහැ හෙට ඉල්ල ගන්න සමිතිය. මරුණාම දෙන්න එපා කියන්නේ. මොකද්ද වගේ තියෙන ඇති වැඩි? ඔය මරුණාම කරන එක විතරනේ වෙන ඉංහාද යන්නේ. කවුරු හරි ගමේ මේ වයසක අම්මා තාත්තා කවුරු හරි සමාජිකයෙක් අසනීප වුණාම ස්පිරිතාලේ ඉන්නකොට බැරිද සමිතියෙන් බෙදලා දාගන්න ළඟ ඉන්න. ඇතින් පෙන්නතුනේ අපේ නේ අම්මා තාත්තා ගෙවල් වල බොහෝ දුරට තනියමනේ ඉන්නේ. නේ දරුවෝ බැඳලා ගිහිල්ලා රස්සා කරනවා. එතකොට ඔය සමිතියෙන් යෝජනා කරගන්න. කොහොමත් ඔගේ 100ක්වත් ඇතිනේ සමාජිකයෝ. අය අවුරුදු ගණන් ස්පිරිතාලවල ඉන්න උපරිම මාසයක් ඉදී. වරුවවත් ළඟ ඉන්න දාගන්න බැරි වේද? බෑ. එව්ව කෙරි හැකයි ගම්වල. ඕම් මේ වගේ බණ පින්කමක් කරනකොට අංචි අදින්න නම් බලාගෙන ඉන්න ඕන තරම්. කිසි වැඩක් කරන්න බෑනේ මේ ගම්වල ඇයි? එකෙකුට එකෙක් නැහැ. පුදුම ඊර්ෂ්‍යාකාරකමන්නේ තියෙන්නේ. සමහරට උරුමුත් එහෙම නැතුවත් ඇති. දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. මේක මේ ගම්වල තරුණයන්ට තේරෙන්නේ නැහැනේ.
තරුණ මහත්තුරු දුවල පුතාලා මතක තියා ගන්න ඕනේ අර මොකක් හරි වුණාම අපිට කවුරුවත් නැහැ කියලා. නේ ගම්වල මිනිස්සු ලොකු වෙලා හිටියට මොකද මිනිස්සු හරි කැමති පුතේ අපිට වරදිනවට. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. මිනිස්සු හරියට කේලම් කියනවා. හරියට පද හදනවා. හරි කැමති විනාශ වෙලා යනවට. ඒ නිසා මම මේ සියලු දෙනාටම යෝජනා කරන්නේ වට මාතෘකා හදන්න යන්න එපා. තරුණ දරුවෝ හොඳ අභිමාණයෙන් හොඳ පෞරුෂයෙන් ඉන්න. ඒ තරුණයෝ ගම්වල කරන වැඩවලට වැඩිහිටියෝ සවියක් දෙන්න. කවුරු හරි කමක් නෑ ගමක වැඩක් කරනවා නම් අර සමහරු කියනවනේ අර අපි නෙමේ මං ඒ කියන විදිහටම කියන්නද? අපි නෙමේ අරුන් කරන්නේ බලමුකෝ කරන හැටිලු. අය කාට හරි කෙල වෙනවා නම් සාදුකාර දෙන්නනේ බලාගෙන ඉන්න. කාට හරි වරදිනවා නම් බෝධි පූජා දියයි. එහෙම වෙන්න එපා. තියෙන සත්පුරුෂකම විතරක් ඉස්මතු කරගන්න. තියෙන මනුෂ්‍යත්වයේ විතරක් ඉස්මතු කරගන්න. ඊළඟ තත්පරය තුල අපි නැති වෙන්න පුළුවන්. ඊළඟ තත්පරය තුල අපි විනාශ වෙන්න පුළුවන්. මම යෝජනා කරන්නේ සත්පුරුෂකම විතරක් වපුරන්න. මේ ගම් පිටින් අපිට හදන්න පුළුවන්. අර කවුරු හරි අපේ සමාජිකයෙක් අසනීප වෙලා රෝහලේ ඉන්නකොට සමිතියෙන් ළඟ නවතින්න දාගන්න වරු භාගෙවා. පුළුවන් නම් යෝජනා කරන්න බෑ කිව්වොත් ඉල්ලා අස් වෙන්න. ඉතින් මරුණට පස්සේ කරවල දාලා විසික්කත් අපිට මොකද? දැන් කියයි බෑ හාමුදුරුවනේ පෙට්ටියටවත් සල්ලි දෙන්න කෙනෙක් නැහැ නේ. ඉතින් මරුණාම අපිට ඕක තේරෙන්නේ නැහැ. මේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා බලාගන්න අර එතකොට එකිනෙකාගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුර ගන්නවා. එකිනෙකාට ආදරය කරනවා. ආය මේ වගේ වෛරක්කාරෝ ඊර්ෂ්‍යාකාරෝ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අර පොදු සුබ සාධනයක් ඇති කරගන්න. ගමේ තරුණ මහත්තුරු සේරම ස්වේච්ඡාවෙන් පෝයට කලින් දවසේ පන්සලට එන්න. පුතේ කාගේවත් සංවිධානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක එක්කෙනා වෙන වෙනම හිතුවත් මම පෝයට කලින් දවසේ පැයක් පන්සලට යනවා කියලා. මේ ගමක කොඩියක් දාන්න කොල්ලෙක් නැහැනේ. දැන් නම් අපේ සමහර හාමුදුරුවෝ කියනවා ජීවිතේටවත් පන්සලට ආපු නැති මිනිස්සු පන්සල් එනවලු කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණක් තියනවා කිව්වහම. ශ්‍රමදානෙට එන්න. අය අපි ඉතින් මේ පෙළහර පාණ්ඩයි පින්නතුනේ අපිට පුළුවන් විදියට පින්දහම් සිද්ධ කරගන්න නැතුව. මං කියන්නේ මේ පොයට කලින් දවසේ අපේ කොහොමද මේ ගමේ කොල්ලෝ සේරම වට වෙලා පොයට කලින් දවසේ පන්සල සුද්ධ පවිත්‍ර කරලා බණමඩුව හොදලා දැන් ගිහිල්ලා බෝධියේ බුදු පිළිම ඇරලා බලන්න දූවිලි තට්ටු පිටින් ඇති. මම නිකන් කියනවට. ඇයි මේක එක කොල්ලෙක්වත් නැද්ද මාසෙකට සැරයක් ඇවිල්ලා ඔක හොදලා දාන්න? මේක එක තාත්තා කෙනෙක්වත් නැද්ද 10 දෙනෙක් එක්කහුව වෙලා අර බණමඩුව හොදන්න? ලැබුම්ගේ වටේ සුද්ධ පවිත්‍ර කරන්න මාසෙකට පැයක්. පින්නතුනේ මම කියනවට කරලා බලන්න මේ ගම බැබලෙයි. ගමේ පුදුම විදිහේ සමගියක් ඇති වෙයි. ගමේ පුදුම විදිහේ එකමුතුකමක් ඇති වෙයි. අර ભેද බින්නකම් නැත්තටම නැති වෙලා යයි. ඒ නිසා මෙහෙම කරනකොට ගෙවල් වලත් අපිට හිතෙනවා සිද්ධ වෙනවා සත්පුරුෂෝ විදියට හැසිරෙන්න. අම්මගේ තාත්තගේ රෙදි ටිකේ ඉඳන් අපේ තරුණයෝ හොදලා දෙන්න. මම
මං ඔය තරුණයුන්ගෙන් කොල්ලොන්ගෙන් අහන්නේ තාත්තගේ ඇඳවත් ගසලා හදලා දීලා තියෙනවද කියලා බලන්නකෝ. මේ තාත්තගේ කොට්ට උරේ බෙඩ්ෂීට් එක කියලාවත් හොදලා දීලා තියෙනවද? මරුණාම මට හිතෙනවා මිනිහා කයි කියලා බදාගෙන. සමහර දරුවෝ කියනවා අර පෙට්ටිය සාලෙමැද්ද තියලා මල ගෙදර වෙලා උස්සනවනේ. අරන් යන්න එපාලු. ඔය ඇහිලා තියෙනවනේ අන්තිම වෙලාවේ බෙරිහන් දෙනවනේ. තව අහනවා දාලා යනවද කියලා. ඔහොම බෙරිහන් දෙනකොට මිනිහ සාලෙමැද්දෙන් තියලා එළියට එන්න ඕන. මම නිකන් කියනවට කරලා බලන්නකො. වඳිනව අරගෙන යන්න කියලා. නෑ කියලාද කියන්නේ? අනේ පින්නතුනේ. අම්මා තාත්තා ඉන්නකොට හොඳට බලාගන්න. හරි ආදරෙන් ඉන්න. කොහොමද බුදුරු ඉගැන්නුවේ අම්මයි තාත්තයි බලාගන්න කියලා? පින්නතුනි ගෙදර 600ක් නෑනේ. 4-5 දෙනා ඉන්නේ. ඔය 4-5 දෙනා තුල සමගිය එකමුතුව ආදරය තියෙනවා නම් මං ඔය කොල්ලොන්ටත් කියන්න ඕනේ ඔය ගංජා සුරුට්ටු බීඩි සිගරට් උරා ඉන්න වෙලාවේ මෙහෙම නැති වෙද සමහරට. ඔය නිකන්වත් හිතෙන්නේ නැද්ද පුතේ සිගරට් එකක් බොනකොට මේ බීත්‍ර ගෙඩි තුනන්නේ කන්නේ කියලා? එහෙම නිකන්වත් හිතෙන්නේ නැද්ද? නේ බීත්‍ර ගෙඩි තුනක සල්ලිනේ. ජීවිතේ සිගරට් 4ක් එක්කව කරුවනම් මස් 500ක් විතර ගත්ත හැකිනේ. කවද්ද එහෙම ගෙනල්ලා කෑවේ? ඔය කොල්ලොන්ගේ අත් කරවල් දැන් බලන්නකො රත්තරන් පොටක්වත් නැහැනේ. එනවාට පළපු ගංජා බීපු සිගරට් බීපු වරක්කු ගොඩවල් සල්ලි එක්කව කරුවනම් එහෙම. අඳින්න ඩෙනින් 3ක් නැහැනේ ගෙදර. හොඳ සපත්තු දෙකක්. පදින්න බයිසිකලයක් අහලා බලනකොට අවුරුදු 28යි. කරපු දෙයක් නෑ. විනාශ වෙලා තියෙන. මම යෝජනා කරන්නේ පුතේ කාටවත් පාවිච්චි වෙන්න එපා. හොඳ පෞරුෂයෙන් අභිමාණයෙන් නැගිටින්න පුළුවන් වෙන්න ඕන. අම්මා තාත්තා හදපු ගෙදර නම් ලගින්නේ අම්මා තාත්තා හදපු ගෙදර නම් ඉන්නේ. අපි තාමත් අපේ අම්මට තාත්තට ණයකාරයෝ වෙලා ඉවරයි. අම්මගේ තාත්තගේ දේවල් නම් භුක්තිය දෙන්නේ. අපි අපේ අම්මයි තාත්තයි ළඟින්වත් තියන්න හම්බෙන්නේ නැහැ. ඔය අර පිරිමැස්ම කියන එක හොඳට තියෙන්න ඕනේ. එහෙම විනාශ වෙන්නේ නැතුව පුළුවන් තරම් ඒ ඇත්තොන්ට ලං වෙන්න ඕනේ. ඔය බලන්නකො පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවනේ අර උණු වතුර ටික උණු කරලා නාවන්නලු කාවද? කවත් අන්තිමට මේ අම්මලා තාත්තලා උණු වතුරෙන් නාලා තියෙන්නේ. දරුවෝ ඇවිල්ලා. මැරෙන්න කලින් ඒවා කරන්න. අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා නම් මරුණාම මම දැකලා තියෙනවා පවුඩර් එකක ඔළුව පීරා ඉන්නවා මිනිහ ගාවට වෙලා. තව පොල් තෙල් පහනුත් පත්තු කරලා. අනේ කෝලා. උණු කරලා නාවන්න. අනේ අම්මගේ තාත්තගේ නියපොතු ටික එහෙම හරි ආදරෙන් කපන්න. සතුටු සාමීචයේ යෙදෙන්න. ජීවිතේ කවද්ද අම්මා ළඟ තාත්තා ළඟ ඉඳගෙන කතා කරලා දෙන්නේ? බොම ලෙන්ගතුව මිත්‍රත්වයෙන් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේලා උගන්වනවා. පින්නතුනේ අර සම්බාහානය කරන්නලු මොකද්ද? පුතේ හොඳට බලන්න ඔය තාත්තගේ කකුල් දෙක ඔච්චර රළු වෙලා තියන්නේ ඇයි? තාත්තගේ අත් දෙක ඔච්චර රළු වෙලා තියන්නේ ඇයි? ඔය අම්මා කොච්චර ගිනි කාලා ඇද්ද, කොච්චර දුක් විඳලා ඇද්ද, කොච්චර බත්තු වෙලා ඇද්ද? ජීවිත කාලයක් දරුවෝ හදන්න වඩන්න පෝෂණය කරන්න පාන්දර 4ට නැගිටලා ඇද්ද? කොච්චර බස් එකට පයින් ගිහින් නැද්ද? කොච්චර කරේ තියාගෙන ගිහින් නැද්ද? කොච්චර වඩාගෙන ගිහින් නැද්ද?
දරුවෝ විදිහට මොකක්ද අපි ඒවට කරපු සාධාරණය? හොඳට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට හරියට අපේ අම්මා වෙනුවෙන් අපේ තාත්තා වෙනුවෙන් බොහෝ යුතුයකම් කරන්න වෙනවා. අපිට හරියට අපේ පවුල වෙනුවෙන් යුතුයකම් කරන්න වෙනවා. පින්නතුනි පොඩ්ඩක් ඔය හුලං වදින්න ඉන්න කට්ටිය ඔය ටිකක් ඔය පුළුවන් නම් ඈත් වෙලානේ. මොකද මම බොහෝ තැන්වල දැකලා තියෙනවා මේ කලන්තේ දානවා හැදෙනවා දවසට 4-5 දෙනෙක්ව. ඒ හින්දා ඔය ටිකක් ඈත් මෑත් වෙලා ඉන්න. මොකද දීර්ඝ වෙලාවක් නින්ද අපි ඒ සියලු දෙනාට දීර්ඝායු භාවය පතනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්මගේ තාත්තගේ සුවඳ තෙල් ගල්වලා සම්බාහනය කරන්නලු. සුවඳ තෙල් තියා පින්නතුනි අම්මගේ තාත්තගේ ඔළුවක්වත් අත ගාපු දවස් මතකද? සිද්ධාලේප ටිකක්වත් ගාපු දවස් මතකද? ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා පින්නතර පැදකුණු කරලා වඳින්නලු. කාටද? අම්මටයි තාත්තටයි පැදකුණු තියා අඩුම ගෙදරින් එළියට යනකොටවත් අම්මට තාත්තට වැඳලා යන්න. නේ උදේට වැඩට යන්න කලින් අම්මට තාත්තට වැඳලා යන්න. හවසට මේ කකුල් දෙක අල්ලලා වඳින්න අම්මගේ තාත්තගේ අතේ පයේ තෙල් ටික ගන්න. පින්නතුනේ මෙහෙම කරගන්න බැරි වෙච්ච අපි කොච්චර දුක් විඳින්න ඕනද? එනිසා සියලු දෙනාම අම්මගේ තාත්තගේ යුතුයකම් ටික හරි වෙලාවට නිවැරදිව සිද්ධ කරන්න. මේ ගුණවතී මෑණියන් හරි වාසනාවන්තයි. එතුමිය හරි භාග්‍යවන්තයි. තමන්ගේ ලේම් මසින් ජාතක කරපු දරුවෙක් සම්බුද්ධ ශාසනයට දන් දුන්න පූජා කරා. අපේ බෙන්තර නායක හාමුදුරුවන්ට දුන්නේ. උන්වහන්සේ රටට ලෝකෙට වැඩදායි භික්ෂුවක් නිර්මාණය කරා. උරුමුත්තේ වජිර පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ හැදෑරුවා මූලික උපාධිය. කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරුවා. උන්වහන්සේ අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙක්. උන්වහන්සේට විවිධ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. මේ ඌරුමුත්ත කියන ගම දැන් ලෝකයා දන්නවනම් දන්නේ කවුරු හින්දාද? නේ ඌරුමුත්තේ වජිර එහෙමනේ කියන්නේ. අය මේ ඌරුමුත්තෙන් ඔලිම්පික් ගියපු කවුරුවත් ඉන්නවද? උන්වහන්සේ මේ ගමේ නම ලෝකෙට අරගෙන යනවා. ඒ අම්මා හරි වාසනාවන්තයි. ඒ අම්මා හරි භාග්‍යවන්තයි. පින්නතුනි මං කවදාවත් හිතුවේ නෑ මට මේ ඌරුමුත්තේ බණක් කියන්න හම්බෙයි මේ අවුරුද්දට දෙකකට කියලා. මේ කියන බණ පදයක් ගානේ පිං සිද්ධ වෙන්න ඕන කාටද? අපේ ගුණවතී මෑණියන්ට වජිර හාමුදුරුවන්ගේ අම්මට. මේ සේරමද බණ අහන්නේ කාට පිං සිද්ධ වෙන්නද? උන්වහන්සේගේ අම්මට පිං සිද්ධ වෙන්න. එනිසා සත්පුරුෂ පින්වත් සියලු දෙනාම අපි ප්‍රාර්ථනා කරමු 1962 අවුරුද්දේ 11 වෙනි මාසේ 25 ඉපදෙච්ච අපේ ඌරුමුත්තේ වජිර හාමුදුරුවන්ගේ අම්මා ගුණවතී මෑණියන් මතු සංසාරේ උපදින එකදු ආත්මයකවත් අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවේවා. දුගතියේ නොයිපදේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න අපේ වජිර හාමුදුරුවන්ගේ අම්මට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් දෙමු. ඒ වගේම පින්නතුනි ගංගෙවල් වල ජීවත් වෙනකොට ඕන තරම් නිന്ദා එන්න පුළුවන් අපහාස එන්න පුළුවන් ඕන තරම් ගැරහුම් වෙන්න පුළුවන් ජීවිතේ දරා ගන්න බැරි දේවල් ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්.
ඔය හැම එක්කටම බොහොම නොබියව මුහුණ දෙන්න බලන්න. අටලෝ දහමේ නම් කම්පා වෙන්න එපා. තමන්ගේ ජීවිතයට ආදරය කරන්න බලන්න. මොකද අපි කරගන්න හැම කුසලයක්ම හැම අකුසලයක්ම අපි භුක්ති විඳින්න ඕනේ. අපි කරන හැම පාප කර්මයකටම අපි මුහුණ දෙන්න ඕනේ. කාලෙකින් හම්බෙච්ච මේ වටිනා කියන සත්පුරුෂ මනුෂ්‍ය ආත්ම භාවය රැකගන්න පරිස්සම් කරගන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය ශක්තිය මේ සියලු දෙනාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්තුනි අපේ පන්සලේ හාමුදුරුවෝ උන්වහන්සේ සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. මේ කටයුත්ත සිද්ධ කරන්න මේ පන්සල ගොඩනගන්න පන්සල ශක්තිමත්ව තියාගන්න අපේ හාමුදුරුවන්ට ධෛර්යය අවශ්‍යයි. උන්වහන්සේට ශක්තිය අවශ්‍යයි. මේ ගම්මානවල ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනා එක්කව වෙලා උන්වහන්සේට ශක්තිය ලබා දෙන්න. සංසාරයෙන් නිවන් දකින්න පෙර සංසාරේ කරපු පින්වලට ලැබුණු මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පුළුවන් තරම් ඔය පාරමිතා පුරන්න බලන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න යන ගමනේ පුළුවන් තරම් වීරියවන්ත වෙන්න. අපේ තරුණ දුවල පුතාලා පුළුවන් තරම් අපේ තරුණ මහත්තුරු ඔය කරන එක එක වැරදි වැඩ දවසින් දවස නවත්තලා දාන්න. සත්පුරුෂකම විතරක් ඉස්මතු කරගෙන ඉන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ ගම්මානවල ඉන්න තරුණයන්ගෙන් මම මේ ඉල්ලන්නේ ජීවිතේ පුතේ කවදාවත් වරද්ද ගන්න එපා, වරදින්න එපා, රැවටෙන්න එපා, අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. දෙයක් වුණොත් අන්තිමේට අපි විතරයි, අපිට කවුරුවත් නැහැ. වැරදුනොත් අපි විතරයි, හරි ගියොත් ගොඩ දෙනෙක් ඉඳී අපිට ආශිර්වාද කරනවා නම් හරියන්න කියලා අපේ අම්මයි තාත්තයි පවුලේ උදවියයි විතරයි. ඒ නිසා සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න අද ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අද ඉඳන් කිසි කෙනෙකුට කුණුහරපයක්වත් කියන්න එපා. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මීට දවස් 7කට එහාදී මේ පරලෝයන්ට එදුණු අපේ ගුණවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවන් සුව ලැබේවා සාදු කියලා පතමු. ඒ සුජීවත්ව ඉන්න පියතුමාට ජිනදාස පියතුමාට මේ පින්පෙත් හේතු වාසනා වේවා. දීර්ඝායු භාවය ලැබේවා. පන්සලේ හාමුදුරු අපේ වජිර හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයට පින් අයිති වේවා. මේ පින්කමට බොහෝ පිරිසක් මහන්සි වෙලා තියෙනවා, ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා, උනන්දු වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් ඔබ අප සෑම සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා.